වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසාස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. මම සුපුන්. මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම සම්පත මගේ බිරිඳ ඉෂාරා. මම එයාට ආදරයට කියන්නේ ඉෂු කියලා. එයා ඇත්තටම හරිම ලස්සනයි. ඒ ලස්සන හිනාවටයි සුහද කතා විලාසයටයි මම මුළු හදවතින්ම ආදරය කළා. අපි විවාහ වෙලා දැන් අවුරුදු 3ක්. හැමෝම අපෙන් ඇහුවේ දැන් ඉතින් බබෙක් හදන්න කාලේ හරි නේද කියලා. ඒත් මටයි ඉෂුටයි ඕන උනේ අපේ නිදහස උපරිමයෙන් විඳින්න. සුපුන් අපි තව ටිකක් විනෝද වෙමු. මේ ලැබෙන නිදහස ආයේ කවදා ලැබෙයිද දන්නේ නෑනේ. ඉෂු නිතරම මට එහෙම කිව්වා. අපේ මේ සතුට බෙදා ගන්න අපේ ළඟින්ම හිටියේ මගේ හොඳම යාළුවා කවිඳුයි එයාගේ වයිෆ් නිමේෂයි. අපි 4 දෙනා නොගිය තැනක් ලංකාවේ නැති තරම්. ඒත් මීට මාස කිහිපයකට කලින් කවිඳුටයි නිමේෂටයි විදේශගත වෙන්න අවස්ථාවක් ලැබුණා. ඔවුන් විදේශගත වුණ දායින්දන් අපේ සංචාරක ජීවිතේ මන්දකට නතර වුණා. මටත් වැඩ අධික වුණා. ඉෂු ගෙදරට වෙලා පාළුවෙන් හිටියේ. අනේ සුපුන් අපි මේ පාරට ට්‍රිප් එකක් යමුද? මට හරිම පාළුයි ගෙදරට වෙලා ඉඳලම. නිවාඩු නෑනි බබා. මේ සතියෙම වැඩ. අනේ සුපුන් ගොඩ දවසකින් කොහෙවත් ගියේ නෑ. හරි බබා. මම වීකෙන්ඩ් එකේ නිවාඩුවක් දාන්නම්. අපි දවස් 3-4ක් ඇවිදිලෙමු. දිනක් රැකෑම කන අතරතුර ඉෂාරා මගින් කළ ඉල්ලීම ඒ අහිංසක ආසාව මට ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. මම සතියක නිවාඩුවක් දාගෙන දින 4ක චාරිකාවක් ලෑස්ති කළා. මෙවර අපි තෝරාගත්තේ මිනිස්සුන්ගෙන් හුදකලා වුණු ස්වභා සෞන්දර්ය උපරිමයෙන් විඳින්න පුළුවන් කඳුකර ප්‍රදේශයක්. අපේ ගමනේ 3 වෙනි දවස උදා වුණා. එදා හවස අපි නතර වුණේ මීදුමෙන් වැසුණු ලස්සන තැන්නක. ඒ තැන්න කෙළවරේ තිබුණු ගල් පර්වතයක් අසල අපි අපේ කූඩාරම ගහගත්තා. හඳේලිය වැටිලා මුළු තැන්නම රිදී පාටින් දිලිසෙනවා. සුපුන් බලන්නකො මේ ලස්සන. හරියට හීනයක් වගේ. ඉෂාරා එළම කිව්වේ තවත් වාහනයක් අපි හිටපු තැනටම ඇවිත් නතර කරද්දී ඒ දෙසම බලාගෙන. ඒකින් බැස්සේ තරුණියෝ 4 දෙනෙක්. පෙනුමෙන් අවුරුදු 26ත් 28ත් අතර වගේ කඩවසම් කොල්ලෝ 4 දෙනෙක්. ඔවුන් හරිම ජොලි ටයිප් එකේ අය වගේ මට පෙනුණා. ඔවුන් අපේ කූඩාරමට මීටර් කිහිපයක් එහායින් ඔවුන්ගේ කූඩාරම ගහන්න පටන් ගත්තා. "හායි අයියේ. ඔයාලා කොහෙද?" "අපි කඩවත මල්ලි. අපිත් මේ පැත්තට ආවේ දවස් 2කට. අයියලා විතරද?" "ඔව් මල්ලි. මායි වයිෆරි." "ආ, එහෙමද? මන් තුෂාන්, මේ අමිලා, මේ මදුෂාන් සහ මේ කොට ඩයල් එක නුවන්. ඔවුන්ගෙන් එක්කෙනෙක් ඇවිත් අපිට කතා කළා. මුලදී මම මදක් අදිමදි කළත් ඔවුන්ගේ මිත්‍රශීලී කතාව නිසා අපිත් ඔවුන් හා හිතවත් වුණා. ඔවුන් හරිම ගෞරවනීය විදියටයි කතා කළේ. අපි රැවෙද්දී ඔවුන් විශාල ගිනි මලයක් ගැහුවා. "අයියේ, අක්කවත් එක්කඟ නන්නකෝ. අපි පොඩි පාටියක් දානවා. සින්දුවක් කියලා ජොලියක් දාමු." තුෂාන් අපිට ආරාධනා කළා. සීතල සුළඟ මකා දාන්න මම හිතුවා පොඩි මත්පෑන් වීදුරුවක් ගත්තට කමක් නැහැ කියලා. ඔවුන් මටත් ඉෂාරටත් වීදුරු ලෑස්ති කළා. මුලදී ඉෂාරා අකමැති වුණත් ඔවුන්ගේ ඩැඩි බල කිරීම නිසා එයා ටිකක් බිව්වා. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඉෂාරාත් මාත් යාළුවත් එක්ක ඕන තරම් ඩ්‍රින්ක්ස් අරන් තේනවා. ටික වෙලාවක් යද්දි මට තේරුණා මේ කොල්ලෝ 4 දෙනාගේ බැල්ම අමුතුයි කියලා. කොල්ලෝ ටික නිතරම ඉෂාරා දිස බලනවා කියලා මට තේරුණා. ටික වෙලාවකට අසලා අමිල තුෂාන්ට රහසින් කතා කරනවා මම දැක්කා. ඉෂාරා ඒ වෙලාවේ ඇඳගෙන හිටපු කොට ෂෝට් එකටයි ටී-ෂර්ට් එකටයි එයාගේ ලස්සන ඕන වටවත් පෙනුණා. ගිනිමලේ රතු එළියේ ඇගේ දෙපා වලට වැටෙද්දි එයා හරිම ලස්සනයි. මත් වෙලා හිටිය නිසාද මන්දා මටත් ගාණක් නැහැ. මාත් ඉෂාරා දිහාම බලන් හිටියා. "සුපුන් දැන් ඇති නේද? මට දැන් ටිකක් වැඩි වගේ. අපි ටෙන්ට් එකට යමු." ඉෂු මගේ කනට කරලා රහසින් කිව්වා. ඒත් ඔවුන් දිගින් දිගටම මත්පෑන් වීදුරු පුරවා දුන්නා. මටත් මගේ පාලනේ ගිලිහි ගියා. මට ඇවිද ගන්නවත් බැරි තරමට වෙරි වුණා. ඉෂුටත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙලා තිබුණි. කොහොම හරි එය මව වාරු කරගෙන බොහොම අමාරුවෙන් කූඩාරම ඇතුළට අරගෙන ගියා. "අයියේ, හොඳට නිදා ගන්න. අපි ඉන්නවනේ." තුෂාන් නපුරු සිනහවක් දාගෙන කියනෝ මට අන්තිමට මතකයි. වෙලාව රාත්‍රී 12 පහු වෙලා ඇති. මම හිටියේ දැඩි මත්ගතියකින් ගැඹුරු නිින්දක. එකපාරටම ඉෂු මගේ අත තදින් මිරිකනෝ මට දැනුණා. "සුපුන්, සුපුන්." ඉෂු කිදිරුවෙන් මගේ අත සෝරවේ. මං ලාවට ඇස්සරලා බලද්දි දැක්කේ තුෂාන්ගේ අත තිබුණේ ඉෂාරාගේ ඇගේ ගෑවෙමින්. මගේ ඔළුව ගලක් වගේ බරයි. පෙනුම බොද වෙලා. ඒත් මම දැක්ක කූඩාරමේ ඇරිලා තිබුණු සිපර් එක නිසා හඳ එළියට කොල්ලෙක් ඉන්නවා. ඉතිරි 3 දෙනා කූඩාරම වටගනිමින් පිටතින් හිටගෙන ඉන්නවා වගේ දැනුණා. මට කිසිම දෙයක් කරගන්න බැහැ. මට නැඩිටෙන්ඩ වුණත් මගේ පැන නැති වුණි කකුල් දෙක මට උදව් කළේ නැහැ. "අයියේ,
අයියා කලබල වෙන්න එපා. අයියා හොඳට නිදා ගන්නකෝ. අපි ආවි සුදු අක්ක එක්කෙට ටිකක් කතා කරන්න. ඒ කොල්ලා සමච්චල් හිනාවක් දාම ඉෂාරගේ පැත්තට අත දික් කළා. එතකොටම ඉෂු මගේ පැත්තට හැරුණේ කෙදිරිගාමින් වගේ. සුපුන් ඒ මොහොතේ මට දෙනුණු අසරණකම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ පණ වගේ ආදරය කරන බිරිඳ මගේ ඇස් ඉස්සරහින් අනතුරක. මම පිරිමියෙක් වෙලා මගේ බිරිඳව ආරක්ෂා කරගන්න බැරි තරමට මත්සලා වැටිලා ඉන්නවා. මම මටම සාප කරගත්තා. මම මගේ මුළු ශක්තියම යොදාගෙන නැගිටින්න හැදුවා. මම කෑ ගහන්න හැදුවත් මගේ හඬේ කිසිම පණක් තිබුණේ නැහැ. අර කොල්ලා ඉෂාන් මේ අතින් අල්ලන්න හදනකොටම දෑතින් වාහනයක ලයිට් එලියක් අපේ කූඩාරම දෙසට වැටුණා. ඒකම ජීප් රථයක ශබ්දයක් ඇසුණා. මචං වනජීවියෙක්ෙන් වගේ යමන් ඉක්මනට පිටතින් සිටියෙකු කෑ ගහුවා. ඇතුලේ හිටියපු කොල්ල වහාම එළියට පැනලා දුව්වා. තත්පර කිහිපයක් ඇතුළත කොල්ලෝ 4 දෙනාම ඔවුන්ගේ කූඩාරම ඇතුළත රිංගගත්තා. ඒ වනජීවී නිලධාරීන්ගේ වාහනිය නිසා එදා ලොකු විනාශයක් වැළකුණා. පසුදා උදෑසන මම ඇහැරුණකොට ඉෂු හිටියේ මගේ පපුවට හිස දාගෙන. මම ඒව තදින් වැළඳගත්තා. මද බයයි සුපුන්. කවුරු හරි මගේ දිහා බලන් ඉන්නෝ වගේ මට දැනෙනවා. ඉෂු මට සමා වෙන්න. ඉෂු මගේ මුහුණ දෙස බලා මෙහෙම කිව්වා. සුපුන් අපි ආයේ කවදාවත් මේ වගේ තැනක අඳුරනන්නේ මිනිස්සු එක්ක මේ වගේ තැන්වල නතර නොවී ඉමු. එදා මම ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ලෝකේ හැමෝම අපිට hina වෙලා කතා කරන්නේ හොඳ හිතකින් නෙමෙයි. විශේෂයෙන්ම Tamanගේ බිරිඳ එක්ක යන ගමනකදී මත්පෑන් වගේ දේවල් නිසා Tamanගේ සිහිය නැති කරගන්න එක කෙතරම් භයානිකයිද කියලා මම අත්දැකීමෙන්ම ඉගෙන ගත්තා. අදටත් මමයි ඉෂුයි travel කරනවා. ඒ දැන් මම වෙනාට වඩා ගොඩක් පරිස්සම්. මොකද මගේ ජීවිතයේ ලස්සනම වස්තුව ඉෂුව ආරක්ෂා කරන එක මගේ වගකීමක්.